ගානට යන මේක 2019 එක පත්‍රයේ ඒ කොටසේ තුන්වෙනි ගාන. ඉතින් මේ ගානේ මොකද්ද දීලා තියෙන්නේ මම මේ ගාන දාන්නේ මෙතන ලියා ත්‍රිකෝණයක් අඳන් තියෙන්නේ රුපියල් දීයේදී තොරතුරු අනුව x අගය සොයන්න. ඕගොල්ලන්ට මේ ත්‍රිකෝණේ බැලුවොත් මොකක් විශේෂත්වයක් පේන්නේ නැහැ. මම දැන් ප්‍රශ්න අහව ගන්නන්න මේ දැන් මේ ත්‍රිකෝණ බැලුවොත් ඕගොල්ලන්ට පේනවද මෙතන x තියෙන්නේ. ආයි මෙතනත් x තියෙන්නේ. මේ ත්‍රිකෝණය මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණය. එතකොට මේ පාද දෙකේ මේ කෝණ දෙක සමානයි. කෝණ දෙක සමාන වුණාට පස්සේ තමයි සමද්විපාද ත්‍රිකෝණයක් වෙන්නේ. ඊට පස්සේ මේ ගානත් ඇත්තටම කොහොමද ඉතින් පටලේසි ගාන. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේ ලකුණු දෙකක් අහුලා ගන්න මාන ලේසි. ලං කියන්නේ අර ඒකයි ලකුණු එකෙන් අහුලාගෙන යන්න. අනිවාර්යෙන් පටලේසි. ඉතින් මගේ වචනෙන් කියනවනම් පටලේසි මේකත් එකතු කරගන්න. ඉතින් මේ ගානේ කරන්න තියෙන්නේ මෙහෙමයි. මේ ප්‍රමේය මතක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංකයේ අංශක 180ට සමානයි. ඒක තමයි දැන් මෙතනට අපි දාන්න හදන්නේ. දැන් බලන්න මෙතන x ධන 100 සමානයි 180. මෙතන මොකද්ද? ප්‍රමේය විදිහට දාන්න වෙන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180. ඕක තමයි මෙතන දාන්න තියෙන ප්‍රමේය. ඕගොල්ලෝ ගාන හදනකොට කෝකඩ ප්‍රමේයක් දාන්න. මොකද සමහරවිට ප්‍රමේයට ලකුණු දෙන්න පුළුවන්. ඒ හින්දා ඉතින් මේක විතරක් ලියන්නේ නැතුව මේකත් ලියලා තියන්න. සමහරවිට ලකුණු දෙන්න පුළුවන්. මොකද හදිසියෙන් අර දුන්නොත් කැපෙන්නේ නැතුව එකක් හම්බ වෙනවනේ. ඒ හින්දා වටිනවනේ. ඒ හින්දා එකක් ලියලා තියන්න. දැන් බලන්න x ධන 100 තමයි 180. ඊට පස්සේ මේක සිම්පල් නේ. ධන 100 සමාන 180. ඊට පස්සේ 2x සමානයි මේ 100 මේ පැත්තට ගෙනල්ලා 180 ඍණ 100. 2x සමානයි 80. x සමානයි මොකක්ද? 40. මේකට මේක කැමරා මේකට මේක කැමරා x සමානයි 40 තමයි උත්තරේ. ඉතින් මම හිතුවා මේක තේරෙන්නේ නැති කියලා හදපු විදිය. ප්‍රමේය මේක ඔයගොල්ලෝ නෝට් කරන් තියාගන්න මේක දාන්න පුළුවන්. කියන්නේ ඉතින් දැන් මේ වගේ ගානක දැන් බලන්න මේක x හොයන්න තියෙන්නේ මෙච්චරයි හදන්න තියෙන්නේ මේ ගානට ලකුණු දෙකක් හම්බ වෙනවා සම්පූර්ණ. ඉතින් බලන්න ඒ ලකුණු දෙක ගන්න කොච්චර ලේසිද කියලා. මේකේ හම්බෙන්නේ මෙන්න මේ කැලලට එකයි මේකට එකයි තමයි හම්බෙන්නේ. ඉතින් මන්න කොච්චර ලේසිද කියලා එක ගන්න. ඉතින් මේ ගාන ලියා ගන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙන් දාන්න මම බලන්නම් ඒක.